හායි හායි එන්න අදත් අපිත් එක්ක ගමනක් යන්න අපි මුලින්ම රසාල ගෙදර ගිහිල්ලා එයාවත් එක්කගෙන අපි තුන් දෙනා ගියා ලිබටි එකට. අනේ මේ වගේ තැනක් දැක්කම නතර වෙන්නේ නැත්තේ කාවද? මම මෙතනින් මේ නෝස් රින් එකක් අරගෙන ඊට පස්සේ අපි ගියා. අතරම මට ගිය තැන නම දැන් මතක නැහැ. මම එඩිට් කරන්නේ දැන් දවස් ගාණක් පහු වෙලා නිසා මට දැන් ගිය තැන මතක නැහැ. කොහොමද මේක ලිබටි එකේ පල්ලෙහාම තට්ටුවේ තමයි තිබ්බේ. මම හරිම ආසයි මේක අපිට දුන්න විදියට. හරිම කියුට්. පස්සේ අපි තුන් දෙනා ගියා. ගිය තැන අතර මට මතක නැහැ. ඔක තමයි ප්‍රශ්නේ. වීඩියෝස් පස්සේ එඩිට් කරන්න ගත්තාම වෙන. මේ දෙන්න ඉතින් මම දාන හිටියේ නෝස් රින් එක මට ලස්සනයි කිව්වා. ඊට පස්සේ අපි Zomato එකට ගියා. මෙතන ඉන්ටීරියර් එක නම් ගොඩක් ලස්සනයි. සමහර මම දකින වීඩියෝස් වල වගේ නෙමෙයි අතර ගියාම සමහර තැන් හරිම පොඩි. මේකේ නෙමෙයි අතරම වීඩියෝ එකට වඩා ලස්සනයි. හරි. මේ රස්පෙන්චි කෝක් එකයි පෙප්සි එකයි හොයනවා. ඔයාටම කන විදිහම තේ කොච්චර රසද කියලා ඇත්තටම ගොඩාක් රසයි. ඊට පස්සේ අපි ජී-ෆ්ලොක් එකට ගිහිල්ලා රසායනයක් ගත්තා. මම නම් බොරුවට මේ බලන්නේ. ඊට පස්සේ අපි ගියා බීච්. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා එක්ක කතාවක් දාගෙන හිටියා. මට ඒ ටික නම් වීඩියෝ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියා ගෙදර. ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.